ඔන්න ඉතින් අදත් මම රසම රස වෑංජනයක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා. අද මම හදන්නේ මෑකරළුයි අලයි එකට දාලා හදන රසම රස අල මෑකරල් වෑංජනය. ඉතින් එහෙනම් බලමුද අල මෑකරල් වෑංජනය රසට හදාගන්නේ කොහොමද කියලා. මම මෑකරල් ටික කඩාගෙන සෝදගත්තා. අල ටික සුද්ධ කරලා කපා ගත්තා. ඊට පස්සේ මම හට්ටිය ලිපේ තියලා හට්ටියට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ මිරිස් කුඩු ටිකක්. ඕගොල්ලෝට සැර අවශ්‍ය ප්‍රමාණය අනුව මිරිස් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. මම මේ තෙල් එකට මිරිස් එකතු කරාට පස්සේ මම මේ කපාගත්ත අල ටික එකතු කර ගන්නවා. පොඩ්ඩක් අපි මෙහෙම ඊට පස්සේ කලවම් කරගමු. තෙලට මේ වගේ මිරිස් දාන්නේ දැම්මට පස්සේ මේ වෑංජනේ අමුතු රසයක් එනවා. ඒ වගේම ඉතින් වෑංජනේ පාටටත් මේක අපිට මේ නිසා හොඳ පාටකුත් වෑංජනයට ලැබෙනවා. ඊට පස්සේ මම මෑකරල් ටික එකතු කරගන්නවා. මේ අල ටිකට මම වතුර පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඒ අල ටික තැම්බෙන්න ඕන නිසා ඊට පස්සේ මම එකතු කරගන්නවා පීලුණු ටිකයි, අම මිරිසුයි, කරපිංචයි, කහ කුඩුයි, තුන පහ කුඩුයි, ලුණු කුඩුයි සහ උළුහාල් උඳු පොතුයි එකතු කරගන්නවා. ඔන්න උළුහාල් එකතු කරගත්තා. ඔන්න කුරුඳ පොතු එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක කලවම් කරලා මේ විදිහට කලවම් වෙන විදිහට හැදිලා ගමු. දැන් අපිට මේකේ පොඩ්ඩක් වෙලා යන්නේ මේ අල කෑල් ටික තඹ ගන්න තමයි. අල ටික හොඳට තැම්බෙන්න ඕනේ. අපි මේක හොඳට මේ විදිහට හැඳි ගාලා ගින්දර ගොඩාක් දාන්න නැතුව සාමාන්‍ය ගින්දරේ දීප ගානට තියාගෙන වහලා හොඳට තඹගමු. ඔන්න දැන් මම ඇරලා බැලුවා විනාඩි 5කට විතර පස්සේ දැන් ඉස්මනම් හිඳිලා අලත් පාගට තැම්බිලා තියෙන තව මදි. අපි තව ටිකක් මේක වහලා තියලා තඹගමු. ඇත්තට මේ වෑංජනේ මෙහෙම තැම්බෙනකොටත් හරි සුවඳයි. ඒ අලවල තියෙන රසයත් මෑකරල් වල තියෙන රසයත් ඒ තැම්බෙනකොට එන සුවඳට තරම් බඩගිනි වැඩි වෙනවා. ඒ වගේ රසයක් තමයි තියෙන්නේ මේක මේ වෑංජනේ හදනකොට. ඔන්න අර ටික තැම්බිලා දැන් ඉතින් උකු පොල් කිරි ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මම මෙන්න මෙහෙම උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. මට හොද්ද අවශ්‍ය ප්‍රමාණය තමයි මම උකු පොල් කිරි ටික එකතු කරගත්තේ. ඕගොල්ලන්ට හොදි වැඩිපුර වුණනම් මේ වෙලාවේ ඕගොල්ලන්ට උකු කිරි ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ උකු කිරි ටික එකතු කරලා හොඳට හැඳි ගාලා ඊට පස්සේ කිරි ටික පෑනකම් හොඳට ලිපේ තියලා අපි මේක උයා ගමු. ඇත්තටම මාර රසයි. මේ අලයි මෑකරළු එකට වෑංජනේ හදාගත්තාම ඇත්තටම ඒකත් එක්ක උනත් බත් කන්න පුළුවන් බඩ පිරෙන්නම ඒ තරම්ම රසයි. මේ අලයි මෑකරළු එකට දාලා හදන වෑංජනේ. එහෙමනම් ඕගොල්ලන්ට
සුබ දවසක් වේවා.